excellence in Ayurveda healthcare services, legendary woman of the year 2025, Dr. H.P. Tarika Nilmani Patiratna, Ru Ayu Ayurveda Channeling Center. Women Legend Awards 2025 අද දවසේ සම්මානයට පාත්‍ර වුණු තවත් කෙනෙක් ඉන්නවා. ඉතින් ඇය අතට වෛද්‍යවරියක්. දැන් අපි චුටි කාලේ අපෙන් අහම කවුද වෙන්නේ කියලා අපි කියන්නේම ડોක්ටර් කෙනෙක් වෙනවා කියලා. හැබැයි ඒක ඇතුලේ ගොඩාක් තියෙනවා මේ කමිට්මන්ට් එකක් තියෙනවා. ඒකට මාන්සි වෙන්න ඕනේ. හිතන හැමෝටම එහෙම ડોක්ටර්ස්ලා වෙන්න හම්බෙන්නේ නැහැ. කාන්තාවක් වුණාම ડોක්ටර් කෙනෙක් වෙන්නත් ඕනේ, කාන්තාවගේ චරිතය කරන්නත් ඕනේ. දැන් ඇය ඒ සියල්ල හරියට කරගෙන අද දවසේ ආයුර්වේද වෛද්‍ය වේදය හරහා ඇය මේ තත්ත්වයට පත් වෙලා අපි හැමෝම පිළිගන්න සම්මානනීය කාන්තාවක් බවට දවසේ පත් වෙනවා. මම හිතන්නේ අර කට්ට කනවා කියන එක ඔබ හොඳට කරලා ඇති කැම්පස් යන කාලේ. ඒකත් එක්ක අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ? ඉන්න තැන ගැන හරිම ආඩම්බරයි. ඒක පිටිපස්සේ ගොඩක් අය ඉන්නවා. අම්මා තාත්තා මගේ හස්බන්ඩ්. ඉතින් ඒ තුන් දෙනාත් එක්ක අක්කයි මල්ලේ ඔය පවුලේ ආපු හයිය තමයි මේ ගේන්නේ. ඒ හයියත් එක්ක ගොඩක් දුර ඇවිල්ලා තියෙනවා. දැන් කාන්තාවකට හරි බරයි ජීවිතේ. දැන් හස්බන්ඩ් ඉන්නවකම මං කියන්නේ හස්බන්ඩ් බලන්න ඕනේ, ගෙදර වැඩ කරන්න ඕනේ, බෙහෙත් දෙන්නත් ඕනේ. ඒව ගොඩක් ඒවා තියෙනවා. ඉතින් කාන්තාවක් විදිහට මේ දේවල් ඔක්කොම කරගෙන යනකොට සමහරවල්ලාට දැන් අපේ අම්මලා කාලේ නම් ඒගොල්ලන් ඒවා කරානේ. හැබැයි දැන් කාර්යබහුල ජීවිතේ අපිට ඒවා කරන්න හරි අමාරුයි. කොහොමද ඒ ජීවිතේ? ඇත්තටම කිව්වොත් අර මුලින්ම කිව්වනේ වෛද්‍යවරියක් වෙන්නයි හිනේ. හැබැයි මම හින දැක්කේ නාට්‍ය ගුරුවරියක් වෙන්න. ඒ නටන්න පුළුවන් නේ? ඔව් අනිවාර්යෙන්. ඉතින් කලාවත් එක්ක හස්බන්ඩ් මියුසික් මම ඩාන්සින්. කලාවත් එක්ක ගෙවන ජීවිතේ මොන වෘත්තියක හිටියත් අපිට වෙහෙසක් නැහැ. ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඉතින් ඒ දේවලුත් එක්ක අනිත් එක තමයි මම දෙදරු මවක්. ඉතින් දුවෙකුගේ පුතෙකුගේ අම්මෙක් විදිහට රටවල් 36කට රූවායු ආරෝග්‍ය චැනලින් සෙන්ටර් එක හරහා අපි චැනලින් සේවාවෙන් අනතුරුව බෙහෙත් යවනවා අපේ ශ්‍රී ලාංකිකයන්ට. ඉතින් ඒ වගේ ලොකු පරාසයක් එක්ක මගේ කාර්ය මණ්ඩලයේත් එක්ක මගේ පෞල් ජීවිතෙත් එක්ක මගේ හස්බන්ඩ් තමයි ඇත්තටම මගේ පෞල් ජීවිතයේ නිහඬ රහස සාර්ථකත්වයේ. මම හිතන්නේ ආඩම්බරයි කාන්තාවක් විදිහට රටවල් 36කට අධික ප්‍රමාණයකට මෙහෙම බෙහෙත් යවනවා කියන එකම සතුටට කාරණාවක්. ඉතින් ඒ සියල්ලත් එක්ක කෙනෙක් දැන් ඔබව තෝරාගන්නේ මේ සියලු දෙනා අතරින් ඒ සම්මානනීයත්වයට සුදුසු නිසා කෙනෙක් සම්බන්ධ වෙනවා නම් කොහොමද සම්බන්ධ වෙන්න ඕනේ? විශේෂයෙන් දැන් ડોක්ටර්ව අර කියනවනේ මේ ડોක්ටර් මේකට තමයි හොඳම කියලා එහෙම තියෙනවද එකක්? ඒ කියන්නේ මම සර්වාංග රෝග වෛද්‍යවරියක්. නමුත් පොඩ්ඩක් අයිඩියල් වෙලා තියෙනවා විශේෂයෙන්ම පිරිමි සහ කාන්තා අපිට කතා කරන්න බැරි ක්ෂේත්‍රවලට. ඒ නිසාම මගේ චැනලින් සේවාව ඔන්ලයින් ડોක්ටර් තාරිකා පතිරත්න කියලා Facebook එක හරහා ලබා ගන්න පුළුවන්. ඒ පේජ් එකේ සියල්ලම තියෙනවා. ඉතින් ඕන කෙනෙක්ට ඒ හරහා ලබා ගන්න පුළුවන්. බටහිර රෝහලකත් මම සේවය කරනවා ආයුර්වේද අංශයේ. ඉතින් ඒ ඔවුන් මාව හොයාගන්නේ යම්කිසි දක්ෂතාවයක් දක්වන නිසා වෙන්නේ නැති. ඉතින් මට හරි ආඩම්බරයි අවුරුදු 34ක් වෙද්දි මම මේ ඉන්න තැන ගැන. අනිවාර්යෙන් අපිට ආඩම්බරයි. ඒ නිසා තමයි මේ සම්මානයට ඔබ පාත්‍ර වෙන්නේ. අපි සුබ පතනවා ડોක්ටර් ලංකාවට විතරක් නෙමේ අර අපි කිව්වා වගේ ඉන්ටර්නැෂනලි ග්ලෝබලි කරන වැඩවලටත් ශක්තියෙන් යුතුව ලංකාවේ නම ඉදිරියට අරගෙන යන මේ ශක්තිමත් කාන්තාවක් විදිහට අද ලැබුණ උත්තේජනයත් එක්ක තවදුර ගමනක් යන ලැබේවා කියලා. බොහොම ස්තුතියි ඔබතුමියගෙත් හැකියාවන් සහ සියල්ල වඩා වඩා දියුණු වේවා. බොහොම ස්තුතියි.